අපි යනවා බර්ත්ඩේ ට්‍රිප්. බර්ත්ඩේ හරියන. හොඳයි. අපි යනවා බර්ත්ඩේ ට්‍රිප් එකක්. මෙන්න මේ ළමයාගේ. Alinon, bye. Bye 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 bye. Katam tan bye 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 bye. Hi hi. ඔන්න ඉතින් මේ අවුරුද්දේ කියන්නේ 2026 මාර්තු මාසේ 27 වෙනිදා තිබුණ මගේ බර්ත්ඩේ එකට අපි දෙන්නත් එක්ක ගියපු ට්‍රිප් එකේ vlog එක තමයි මේ. ඒක ගේන්න පරක් වුණා. ඉතින් අපි උදේම නැගිටලා බුදුන් වැඳලා අපි යන්න පිටත් වුණා. අපි යන්න හිටියේ ගෙදරින් 6ට විතර. ඒ වුණාට 7 වුණා අපි පිටත් වෙනකොට. ඉතින් මේ වෙලාවට පොඩ්ඩක් ට්‍රැෆික් තියෙනවා. අපි යන්නේ කොහෙද කියලා බලමු. මගින් අපි කන්න නතර කරා ලොකුවට නෙමේ. බන් එකක් වගේ ගන්න. බන් එකයි කිරි පැකට් එකක් ඒ වගේ පොඩියට අපි යන අතර මගදී තව මොනවා හරි කමු කියලා හිතාගෙන උදේට ඒ වගේ පොඩි දෙයක් කෑවා. ඉතින් අපි දෙන්න දිගටම යනවා. මේ විදියට යනකොට ලස්සන තැන් හම්බුණා. හරිම ලස්සනයි මේ තැන් වලින් අපේ ඩෙස්ටිනේෂන් එකට යන්නත් කලින් මම හිතන්නේ මේ කිතුල්ගල හරියේ. ඉතින් මෙතන මොරම ලස්සනයි. පොඩ්ඩක් සීතල වගේ තියෙනවා. හරිම ලස්සන තැනක්. මෙතන දාලා යන්න හිතෙන්නේ නැති තරමටම හරිම ලස්සනයි. අපි මෙතනත් ටික වෙලාවක් ඉඳලා ආපහු යන්න පටන් ගත්තා. අපි දැන් ඉන්නේ වටවල හරියෙන් අපි නතර කරා කොෆි එකක් බොන්න කියලා. මේ තමයි හැටන් රෝඩ් එකේ නුවරඑළිය පැත්තට යනවා නම් වටවල හරියේ තියෙන රසම කෑම තියෙන කඩේ ගියොත් හරියටම හරි ටර්න් හවුස් ටී කැෆේ කියලා තමයි මේකට කියන්නේ. අපි ඉතින් රස්නෙට නෙස්කැෆේ එකක් බීලා උණු උණුවෙන් වඩේ කාලා පොඩ්ඩක් මෙතෙන්ටලා ඉඳලා ආපහු යන්න පටන් ගත්තා. ඒ යනකොටම මම දැනන් හිටියේ නෑ ශ්‍රීපාදේ තියෙන්නේ මේ හරිය පහු කරගෙන මේ යනකොට හම්බෙන්නේ කියලා. මම ශ්‍රීපාදේ තාම ගිහිල්ලා නෑ. ඉතින් එතනත් බලාගෙන ආසාවෙන් අපිට යනකොට ඉස්සරහා ඩෙවොන් වොටර්ෆෝල් එක හම්බුණා. ඊට පස්සේ අපි ඔන්න කෙලින්ම ආව නුවරඑළියට. අපි දැන් ඉන්නේ නුවරඑළිය ටවුන් එක පහු කරගෙන ශාන්තිපුර යන ගම. යතුරු හම්බුණා. එන්න. මහන්සි. වාව්. ලස්සනනේ අර පැත්ත. ඔයාලට ඒක පෙන්වන්න මේ වීඩියෝ එක. ඔව් අරට ගිහිලා view එක පෙන්නමනේ. ඕ සීතලයිනේ. ඔව්. රසයනේ. ඔව් මම දන්න තරමින් ශාන්තිපුර කියන්නේ ලංකාවේ උසම ගම්මානි කිව්වොත් හරි. ඉතින් මෙතෙන්ට මාර ලස්සන view එකක් තියෙනවා. අපි ඉන්නෙත් ශාන්තිපුර තියෙන උසම කැබින් එකේ. මෙන්න මේවා පේන්නේ. අපි අනිත් අතට පෙන්නමුනේ. ඔව්. මේ කැරට් තියෙනවා නේද? කැරට් පාත්ති. අපි ඉස්සරහට. යා. අර මෙතෙන්ද ඉතින් ඉස්සරහට. මේ කැරට් වලට වතුර දානවා එක්ක. වා. මෙතෙන්ද මේ වෝ. සානිකර පිස්සුවක් වගේ. මෙතෙන්ද පේනවා නුවරඑළිය ටවුන් එකේ එම්බිලිම සම්පූර්ණ. ආයේ ටවුන් එකද? ඔව්. බගිරබේව තියෙනවා. අර තියෙන දුර. මේනේ. මේ. අන්නේද. මේ කැරට් පාත්ති වලට වතුර දානවා. මන් දැක්කමයි මෙහෙම කැරට් පාත්ති. වාව්. ලස්සනනේ. ඒත් එක්කම අපිට කබාන එක පෙන්නන්න හරියට ගිහිමි. හා යා. මේ දවස්වල සීතල අඩුයි. මේ ඔව්නේ. ඔව් ඒ නිසා තමයි මෙහෙම යනන් ඉන්නේ වෙන්නේ. නැත්තම් නම් යනන් ඉන්නේ නැහැ. ඒත් සීතලයි මට නම් නෑ. ඉන්නවද? ඔය. පේජර් අපි දෙමු කබාන එක අරින්. මෙතන හැමක් එක්ක තියෙන ටික පස්සේ පෙන්නන්න හොඳේ. හැමක් එක්ක. ඇයි? මගේ බර්ත්ඩේ කියලා දන්නද ඔයාලා? මම බුක් කරේ එහෙම කියලා තමයි. වාව් ඒගොල්ලෝ. අනේ කියුට්. ඉන්න ලයිට්. නෑ ඒගොල්ලෝ ඇත්තටම ෆ්‍රෙන්ඩ්ලි ආ. සෑහෙන්න මට සෑහෙන්න කතා කරා කොහොමද ඕනේ මොන වගේ විදිහටද ඕනේ කියලා කිව්වා. අරුනේ
ඔව් මේ ඇත්තටම ලස්සනයි. සිරාවටම බොරු කියන්න ඕනේ නැහැ. මේ මාර ලස්සනයි. මෙතන මේ උසම කැබින් එක නේ උසම කැබින් එක ලංකාවේ. ඔව් එහෙම කාන්තිපුරේ ඉන්නේ ලංකාවේ උසම ගම්මානේ. ලස්සනයි. ඔව්. උසම ගම්මානේ. මේ ආරයට පොඩ්ඩක් පිස්සු ඇදලා තියෙන දැන් මේ වෙලාවේ. හා? කො? දන්නේ. මොනවද කියන බීට් මොනවද කියන දන්නේ නැහැ. එළවලු જાතියක් තමයි. ඉතින් අපි ඔයාලට රූම් ටූර් එකක් ඉක්මනටම ගෙනත් දෙන්නම්. මෙන්න මෙයා තමයි වැඩේ කරන්නේ. මට ඕක කරන්න බෑ. එහෙනම් ජය වේවා. මේ බර්ත්ඩේ එකට වෙන මොකුත් ඕනේ නැහැ නේ යටි. ලස්සනයි යන්නේ. මේ වගේ දෙයකින් මොන්සෙට් පිස්සු හැදුණා කියලා ප්‍රශ්නයක් නෑ නේද? ඔයාලට 아무තේ පිස්සු හැදෙන දෙයක් නෑ. ඔය කොහොමද ටැගින් ඉන්නේ? මම ඔයාලට පිස්සු වැරලා ඉන්නේ නේ. මේක ඉතින් අපි වටපිට ලස්සනත් බලලා සීතල නිසා කොෆි එකක් හදාගත්ත බොන්න ඒකත් මේ view එක දිහා බලාගෙන බොන්න හිතනවට ඒ තරමට මේ view එක මාර ලස්සනයි. මේ දවස්වල ගොඩාක් සීතල නෑ කියලා තමයි නුවරඑළිය කට්ටිය කිව්වහුවම ඒ වුණාට අපිට නම් මාර සීතලයි. අවුවක් තියෙනවා සීතලක් තියෙනවා. හරිම ෂෝක් කියලා මට හිතෙනවා මේ අපි ආපු දවස් ටික. ලස්සනයි. මේ කීක જાතියම තියෙනවා. අපි යනවා ටවුන් ගිහින් කණ්ඩයි මොනවා හරි කන්න අරන් එන්නයි. ඒක. දැන් කොල්ලම යන්නේ. මේක අපි දැන් අපි එනකොට කිසි අවුලක් නැහැ නේ. මේ යනකොට ඊටත් වඩා කිසි අවුලක් නැහැ. ස්විච් එක ඔෆ් කරගෙන ඔහේ යනවා. එනකොට අමාරු නේ. පාරත් වැරදිලා පැත්තකින් බලන්න. මැප් එක බලන එක එක්ක පාර වම දකුණ බැරි එක කොහොමද තියෙනවද මං ගන්න. ඒ නිසා මැප් එක බලනවා කියන්නේ මම කොහොමද ඉතින් වැඩි කෙලව ගත්ත කියලා තමයි හිතාගෙන මැප් එක බලන්න දෙන්නේ. හැබැයි අද හොඳයි අද එච්චර නෑ. අනේ එච්චර නෑ. වැඩි හරියක් තියෙන තගච්චිලා ටිකක් විතර. මේ පාර හොඳේ මේ පැත්ත නම්. ඔව් නේ හරි කූල් අර AC ඔන්නේ AC වගේ ෆුල් AC එළියේ ඉන්න. අපි දෙන්න තනියම ආපු පළවෙනි පාරේ. තනියම ඔව් අපි දෙන්න විතර තනියම ආපු පළවෙනි පාරේ. ඔව් නේ. පිටසාවෙ දෙන්නවා. තියෙන අපි මේ රවුන්ඩ් එකේ හම්බෙමු. ජය වේවා. බයි. බයි බයි බයි. අපි යනවා ටී එකක් බොන්න. කොහොමද මොනවද බොන්නේ? මේකේ තියෙනවා. මෙතන කිතුල් මට මසාලා මොකුත් එපා. මිල්ක් කොෆි එකක් ගමු. නෝමල් මිල්ක් මසාලානේ. අපි එහෙම අහලා බලමු. ෆ්‍රීද දෙන්න? මේක free. ටී එකට මේක ෆ්‍රීද? ඔව්. අපි ගන්නේ මසාලා කිරි දෙකයි කිතුල් කිරි දෙකයි. සීතලයි. මේක කිතුල් එකද? ඔව්. මේක යමුතු රහත් තියෙනවා. නෑ බිස්කට් දිනේ ස්ටොපිල්. මසාලා ටී එකයි මසාලා කොෆි. මසාලා ටී එකයි ඕක 140 නේ. මාර බොස් නේ. 200 නේ. ચોકી 200 නේ. මේක රහයි මම බීලා නැහැ මේ කිතුල් මීට වගේ. ඔව්. ආවරයි. ඊ දුන් දාන මේක. ये මොකද මේ කියුටි වික්ටෝරියාගේ එන්ට්‍රන්ස් එක ඉස්සරහම තියෙන කියුටි
ආරම්භය ඉදාරම් කියන්නේ එතන ඩිස්කස් එක ක්ලියර් වෙනවා ඒකත් එක්ක මේක කොම්බෝ ඔව් නේ මේක ෆ්‍රී ආම් වෙනවා. ඒක මම දැකලා නෑ නේ අර මේ කීයක මම කොයින්ම බීලා නැහැ මේ මසලා ටික ඒක ආරම්භය ඇත්තටම මොනේ මේ කිතුල් ටී කියන එක මේ මම try කරනවා මම. මොනවා අනිවාර්යෙන් මේ දෝරේ එනවනේ මෙතෙන්ට ඇවිල්ලා මේක ඒක බීලා නම් සුපි ඉදාරම් කියන්නේ මේ සීදලත් එක මරුනේ. මම කියන්නේ නෑ. ඒක රාජ් මාසි විතර ගන්න. දවල් ලැබියදී අවුව බැලවෙනවට දැන් තමයි ඒක. මේ චොක්ලට් ෆ්ලේවර් නේ. ඉස්සත් වෙලා තියෙන සීන් එක ඇවිල්ලා තියෙනවා ක්‍රීම් මුල්සාරේ. හා ප්‍රසාය. ඇත්තට බලයි නේද charging port එකක් තියෙනවා. මේ cute නේ. පොඩි කැලක් තියෙන දිහා පැත්තෙන් ගත්තා. මේ පැත්තේ නැත්නම් ඉස්සරහට මේ ටේබල් දාලා අතන තියෙන බෙන්ච් එක සහ ඔන්න ඔතන මොනවා නම් හොල්ඩර් තියෙනවා Susumanchukasa supimbantasha rekumadanalagavasa hegum ranchulila rae pinna pira meena asipiya salala sithe heguma khudura sada මේක හරියට පේන්නේ නැහැ මේ සිරාරු මේක මාරම ලුක් එකක් තියෙනවා මෙතන පාට නිදහස් කිසි කෙනෙක් නැහැ හුදකලයි කිසි ප්‍රශ්නයක් නැහැ සේෆ්ටි අතිනුත් නියමයි අපේ මේ මහතුමා මම සීතලයි ආයිති සුපිරියටම ටවුන් එකේ ලයිට් අඩුයි දැන් නේ. ඔව් අර තියෙන ටවුන් එක අතන තියෙන ඊට තිබ්බ ලයිට් අපි එනකොට මේ හැමක් එකකට නම් මේ වෙලාව යන්න බෑ හැමක් එකක් සීතල වෙලා තියෙන්නේ උදේට ඔව් උදේට යනවා අපි සන්රයිස් එක. ඒත් එක මෙයාට අද මම early gift එකක් දෙනවා මොකද 12 වෙනකම් මට ඉන්න බෑ මේ ඒ නිසා ඒක එල්ලුවට හෙල්ලෙන්නේ යන් අපි ඇතුළට බලන්න Thank you. Yeah. early gift එකක් හොඳේ Early gift නේ. පස්සෙත් තියෙනවද? නෑ නෑ ආයේ පස්සේ මොකුත් නෑ කලින් දුන්නේ ඉතින් ඔබ මොකද 12 වෙනකම් ඇහැරලා ඉන්න බෑනේ අපිට මම හිතන් හිටියේ බර්ත්ඩේ එකට මේ ට්‍රිප් එක නුවරඑළිය එක්කන් ආව එක තමයි මගේ බර්ත්ඩේ gift එක කියලා. ඒ වුණාට මං හිතුවේ නැති විදියට මට gift එකක් හම්බුණා. ඒක මම අවුරුද්දක විතර කාලයක් ඉඳන් මැනිෆෙස්ට් කරපු gift එකක්. මා රාසාවෙන් ගන්න හිතන් හිටපු gift එකක්. මමම සල්ලි එකතු කරලා. ඉතින් මම ඒක දකින ගානේ මෙයාට කියලා තිබුණා ලබන අවුරුද්දේ නම් මේකක් ගන්න ඕනේ. මම කොහොම හරි ගන්නවා කියලා. ඉතින් එයා හරි කැමති මම සර්ප්‍රයිස් වෙනවට සතුටු වෙනවට ඒ නිසා gift එකක් මට හම්බුණා. ඉතින් ඒ gift එක මොකක්ද කියලා බලමු part 2 එකෙන්. ඔයාලා මෙච්චර දේවල් කරලා කිව්ව කරා කිව්වේ නේද?